වයස අවුරුදු 17යි. තුවක්ක අතට අරන් සටන් ගාමියෙකු ලෙස නිදහස වෙනුවන් සටන් කැලස මගේ මසිනා වෙනුවන් මෙම කවි පන්දිය මම පිළිගන්නවා. 2008 දී ඔහු අදුරු දාහන් වුණා. ඔහු වෙනුවන් වගේ මේ යුද්ධයේදී අපේ ගමේදී සහ පාසලේදී ජීවිතය පූජා කළ අනිකුත් තරුණයින් වෙනුවන් මේ කවි පන්දිය පිළිගන්නවා. ඒ මියගිය හැමෝම සිහි කිරීම සඳහා මම ඔබ අභියස අද ඉන්නවා. මේ මියගිය සියලු දෙනාගේ ආත්මයන් සමාදානය සතබේවා. නිහඬියාවග ගෞරවය. නිහඬියාවග ගෞරවය. ආචාර්ය මොරින් අර්නස්ට්. වරක් ඔබ වුවා මගේ ජීවිතය සාඩම්තරය. ලෝකය පවසයි ඔබ හැර ඔබ වැනි තවකෙකු නොමැති බව. බොහෝ දෙනා ඔබ වෙතට ආවේ මිදුතමක් පවන්නට ඔබ සමහින්. තුපතුන් ඔව පිදුවේ ඔවුන්ගේ ජීවිතය හිරු උදාව ලෙසින්. මගේ ජීවිතය ප්‍රතිපහාරය වූයේ ඔබයි. ඔබ සමහ බෙදාගත් හැම මිනිත්තුවක්ම මගේ ජීවිතය නිධානයක්. ඔබ සමහ කළ හැම කතා බහක්ම යොමු කළා මා නිවැරදි දිශාවට. ඔබ දුන්නා මට විශ්වාසය මේ ලොව ජය ගනුමට. ඔබද වුවා එක් රොමාන්ටික් රජයක් මගේ ජීවිතය හමු. ඔබට තිබූ ප්‍රේමය අකුලා තිබුණා යකට පට්ටියක් තුලා තමා. මම බලාපොරොත්තුව සිටියා ඔබ සමහ එක් වන්නට මහුල් ඇල්තරයේදී. එහෙත් හැර ගියා ඔබව මා විවාහ කරන කණුමට පැල නොකරමි. විමසිකි හදිසිය එක් දිනක් ඔබේ යතුරු බදිය ගනා. යාදියන්තර පොලිසියේ විමසීමක් ගනා පුවතක් සමහින්. නැවතුණා මගේ හැතව ඒ විට. ඔබ ජාත්‍යන්තර අබදාර තහරුවක් ලෙස තුට්ටු මොහයේදී. නොදනිමි කුමක්දයි ඔබ කළ අපරාධය. ඔබ මට අහිංසයක් හැම මොහොතකම. මම සූදානමි එක්සත් ජාතීන් අයදීමට ඔබ වෙනුවන්. එහෙත් ඔබ අත බලහත්කාරයෙන් අදරුදන් කරවන්ගේ ලේඛනයේ තවදුරටත් බලාපොරොත්තුවක් නොමැත ඔබ පණපින් දක ගැනීමට. ඔබ අහිමුවේ ලේවගී තුවාලයක් මගේ හැතවදේ අදදි කරමි. මම ඔබ වෙදා නව වූයමි අවසන් ගෞරවය. අද මම ඔබ සිහිපත් කරමි බෙදා ගැනුමි ඔබට අති මගේ ගෞරවය.